හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අපි නම් ඉතින් මේ දවස්වල සතුටින් ඉන්නවා. ඉතින් ඔයාලට වහිනවද මේ දවස්වල? අපිට නම් හොඳටම වහිනවා. ඉතින් අපි මේ කොහෙද මේ ඇවිත් ඉන්නේ? අපි මේ ඇවිත් ඉන්නේ අපේ හේනට. ඇත්තටම සතුටුදායක ආරංචියක් කියන්න තමයි මං ආවේ. අපි හේනේ කියන්නේ පොඩි මුර කැඩුවා. ඒ කියන්නේ අපි සවුත්තුත් උනානේ ගොඩාක් මාළු මිරිස් ගස් එහෙම කැඩිලා ගියා ගොඩක් ඒවා. ඉතින් ඒ නිසා අපිට පළදාව ගන්න ටිකක් පරක් වුණා. ඉතින් දැන් තමයි අපි පළ නෙලන්නේ. ඇත්තටම දැන් මාළු මිරිස් කැඩුවා, තක්කාලි කැඩුවා, අද මිරිස් කැඩුවා. මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඔයාලටත් පෙන්නන්නම් කියලා ඉතින් හේනට අඬ චුට්ටක් බබාව දීලා මමත් මේ ටිකක් හස්බන්ඩ්ට උදව් කරා. එහෙම තමයි. ඉතින් දැන් අපි වීඩියෝ එකට යමු. තව දෙයක් කියන්න ඕන. මගේ channel එක subscribe කරන්න නැතුව ඔයාලා මගේ videos බලනවා නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි වීඩියෝ එකට යමු. යන් කියන්නේ වීඩියෝ එකට. කියන්න. චුටි. කියන්න. කියන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපේ කරවිල මැත්තටම ගොඩාක් මහන්සි වෙලා හස්බන්ඩ් ගොඩ දාගත්තේ මේක අර වැරැස්ස දවස්වල ගොඩක් සවුත් වුණානේ. ඉතින් ගොඩාක් මේකට වියදම් කරන්න සිද්ධ වුණා. දැන් ඉතින් අපි අද මේවා කඩලා මේ දඹුල්ලේ අරන් යන්න තමයි ලෑස්ති වෙන්නේ හස්බන්ඩ්. මේ දේවල් හස්බන්ඩ් හරිම ආසාවෙන් කරන්නේ. මේ වගේ ගෙඩි තියෙනවා දැක්කහම ඇත්තට මේ පළ නෙලා ගන්නවා දැක්කහම හරිම සතුටක් තමයි හිතට දැනෙන්නේ. මේ ජාතිය අර ගොඩාක් ලොකු වෙන කරවිල ජාතිය නෙවෙයි. සාමාන්‍ය ගාන මෙන්න මේ වගේ ගෙඩි තමයි හැදෙන්නේ. මේ අර මුල්ම හැදෙන ගෙඩි වලට අපි අර ඉදලේ ගෙඩි කියලානේ කියන්නේ. ඔය ගහලටු එහෙම ඒවට අපි ඉදල් කියලා කියන්නේ. ඔය දිගට ගහලා තියෙන කෝටු වලට අපි ඉදල් කියලා කියන්නේ. ඇත්තටම හරිම සතුටුයි මේ වගේ දැක්කහම ඇත්තටම. ඉතින් මේ තියෙන්නේ අපේ මාළු මිරිස් වගාව. ඉතින් ඒවත් සාමාන්‍ය විදිහට සරුවට තියනවා. ඉතින් දැන් ඉතින් අපි මේවා පළ නෙලා ගන්න තමයි යන්නේ. කියන්නේ මේ වගේ තියනවා ලොකු කරල. අපි ලොකු කරල තමයි කඩන්නේ. කහපාට වගේ වෙලා තියෙන කරල තමයි කඩන්නේ. මෙන්න අපේ මාළු මිරිස් පළදාව අද කඩනවා. අපච්චි පෙන්නන්නකෝ. ඉතින් යාළුවනේ අපි හේන් දෙකක් කරනවානේ මේ අපේ පොඩි හේන. මේක ගෙදරට ළඟ නිසා ඉතින් මට ඇවිල්ලා වීඩියෝ කරගන්න පුළුවන්. අපි මේ දෙකටම කැමරා සෙට් කරලා තමයි තියෙන්නේ. ගෙදර ඉඳලා බලා ගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ සත්තුන්ටවත් කරදරයක් නොකර තමයි අපි මේ වගාව කරගෙන යන්නේ. එහෙම කරන්න මම කැමති නැහැ. සමහර අය නම් කරන්ට් එක දානවා, මඳු ගහනවා, ඒ වගේ දේවල් කරනවා. ඉතින් අපි එහෙම කරන්නේ නැහැ. අපි කැමරා සෙට් කරලා අපි ඉතින් ගෙදර ඉඳලා බලලා ඒවා ආරක්ෂා කරගන්නවා. ඉතින් උදේ ඉඳලා හස්බන්ඩ් උඩ හේනේ තක්කාලි කැඩුවා. ඒ වගේම මිරිස් කඩලා තිබ්බා. ඒ වගේ ඊට පස්සේ අයියත් එක්ක එකතු වෙලා මේ මිරිස් කැඩුවා උඩ හේනේ. ඉතින් දැන් ඊට පස්සේ තමයි මේ හේනෙට ආවේ. ඉතින් මේ හේනේ ගොඩක් නැති නිසා කවුරුත් එක් කරගන්න නැතුව තනියම ඉතින් කරගෙන ගියා වැඩ ටික. ඉතින් යාළුවනේ ඔහොම තමයි ඉතින් අද දවස ගෙවුනේ. හස්බන්ඩ් ගොඩාක් අද දවසේ මහන්සි වුණා මේ ටික කඩා ගන්න. මොකද හෙට දඹුල්ලේ යන්න තියෙන. ඉතින් ගොඩාක් මහන්සි වෙන නිසා තමයි මේ වගේ හොඳ ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කරන්නේ මාළු මිරිස් ටික හස්බන්ඩ් පහලට අදිනවා.
ඉතින් බබත් හැමතිස්සෙම පස්සෙන්ම යනවා. ඉතින් එයාගේ අපේ ඔසුන්ද බබා එයාගෙන් ඉතින් කිසිම වැඩක් ගන්නෙ නැහැ උනාට ඉතින් එහෙම තමයි. ඉතින් මේ තමයි යාළුවනේ අපේ කරවිල කපනවා. මෙහෙම කතුරකින් තමා කරවිල කපන්නේ. මේ වීඩියෝ එක නම් අපේ ඔසුන්ද බබා තමා ගත්තේ. ඒකයි මේ විදිහට අරගෙන තියෙන්නේ. ඉතින් එයාට පුළුවන් විදිහට ඊට පස්සේ ඉතින් මේ වගේ පැක් කරා අපි මේ ඔක්කොම මෙහෙම පෙට්ටි හදලා පෙට්ටිවල දාගෙන තමා මේවා අරගෙන යන්නේ. ඉතින් අයියත් එක්ක එකතු වෙලා මේ කරවිලයි මාළු මිරිසුයි පැක් කරා. මාළු මිරිස් නම් අපි දැල්වර තියනවා. ඒ දැල්වර වල තමයි පැක් කරේ. ඒ වගේම තක්කාලි මිරිස් ඒවත් පැක් කරා අරන් යන්න. ඉතින් අයියත් එක්ක එකතු වෙලා තමා මේවා කරේ. මොකද මට උදව් කරන්න විදිහක් නැහැ බබත් එක්ක. ඉතින් අද ලස්සන බ්ලොග් එකක් අරන් එනකම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන. ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන්